අදත් මම සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ කොහොමද stuffed mushroom එකක් හදාගන්නේ කියලා. ඉතින් මම දැන් පෙන්නන්නම් මොනවද ඕන ingredients. එහෙනම් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මම පෙන්නන්නම් දැන් කොහොමද ඔයගොල්ලන්ට stuffed mushroom එක හදාගන්නේ කියලා. මම මේකට පාවිච්චි කරන ingredients ඔයගොල්ලන්ට මම දැන් පෙන්නනවා. මේ black pepper, gum miris, food seasoning powder, මේක තමයි මේ fresh mushroom එක. මෙතන තියෙනවා garlic, සුදු ලුණු, අමු මිරිස්, green chili, onion, ලුණු, මේ spinach එක, නිවිති, මේ grate cheese. මම දැන් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මම දැන් නිවිති එකත් සෝදලා කරලා ඔක්කොම මේ ලෑස්ති කපාගෙන ලෑස්ති කරගත්තා. මෂ්රූම් එකත් හොදලා කරලා ලෑස්ති කරගත්තා. මේකේ මේ මැද කොටසත් මම මේ ෆිලින් එකට එකතු කරනවා. දැන් මම පෙන්නන්නම් මොනවද මම කොහොමද මේක ෆිලින් එක හදාගන්නේ කියලා. මම මේ චොප් කරගත්ත මේ අනියන් ටිකත් මේකට එකතු කරනවා. අමු මිරිස් ටිකත් එකතු කරනවා. අර මෂ්රූම් එකේ තිබුණු මැද කොටසත් මම හීනියට කපාගෙන ඒකත් එකතු කරනවා. සුදු ලුණු එකත් මම මේකට එකතු කරනවා. ඉතින් දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේකට ගම් මිරිසුත් එකතු කරනවා. ඔයගලන්ගේ රස අනුව ගම් මිරිස් ඒකට එකතු කරගන්න. ඒකට මම food seasoning powder ටිකක් එකතු කරනවා. ඔයගලන්ගේ රස අනුව මේ දෙකම එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට grate cheese එකතු කරගන්නවා. දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕන. දැන් මම මේක හොඳට මික්ස් කරගත්තා. ඔක්කොම ඔයගලන්ගේ රස අනුව මේකට ලුණු ගම් මිරිස් දාගන්න. මොකද ගොඩාක් සැර කනවා නම් අමු මිරිස් ටිකක් වැඩි දැම්මට කමක් නැහැ. දැන් මම පෙන්නන්නම් කොහොමද මේක මෂ්රූම් එක ෆිල් කරගන්නේ කියලා. මේ විදිහට මෂ්රූම් එක අපි පුරව ගන්නවා. දැන් මම මෂ්රූම් ටික පුරව ගත්තා ඔක්කොම. දැන් පුරව ගත්තට පස්සේ අපි මේක උඩට grate cheese ටික උඩට මෙහෙම තියන්න ඕන. දැන් මම පෙන්නන්න ඔයගලන්ට කොහොමද මේක oven එකට දාගන්නේ කියලා. මම දැන් මේ මෂ්රූම් ටික දාගත්ත oven එක ඇතුළට. මම මේක දාගන්නවා දැන් අංශක 180ට දාලා පැය කාලෙකින් මේක ආයි චෙක් කරලා බලන්න ඕනේ ඒක රෙඩිද කියලා. එහෙනම් අපි බලමු කොහොමද මෂ්රූම් එක හරියන්නේ කියලා. මේක තමයි මම හදපු stuffed mushroom එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලයි කියලා. බලලා ඔයගොල්ලන්නුත් හදලා බලන්න කොහොමද මේ මෂ්රූම් එක කියලා. හරි රසයි. ඉතින් නැවතත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හමු වෙන්න එන්න. එතෙක් ඔබට බුදු සරණයි, දේව පිහිටයි. සුබ දවසක්.